බලන්න මං වෙනවා. මොනවාද තාද හදන්නේ? රසම රස සුප් එකක් වගේ. රසයි වගේ. කවුද ආවා? කායකක සද්දයක් නේද? අපි ගිහින් බලමු මගේ පැටියෝ. අන්න අයියලා දෙන්න ඇවිල්ලා. එයාලා මෙහි එනවද? Hello. හිනු අයියා චේනු අයියා එන්න. සෙල්ලම් කරමු. අපි ඔක්කොම සෙල්ලම් කරමු. මෙන්න යෂ්. නෑ ඒක මගේ. යස් අපි හැමදේම බෙදා ගන්න ඕනේ. ඒක මගේ. මොකද්ද ප්‍රශ්නේ? ඔයාලා රණ්ඩු කළාද? යස් කැමති නෑ කිසිම දෙයක් බෙදා ගන්න. එදා ගන්නවා කියන්නේ හරිම හොඳ පුරුද්දක්. අම්මේ මටත් ඒක ඕන. අයියලා දෙන්නෙක් ඔය ටොයිස් බෙදාගෙන සෙල්ලම් කරන්න. එතකොටනේ සතුටු වැඩි. මෙන්න අරන් සෙල්ලම් කරන්න. thank you. හොඳ පුතාලා. දැන් බඩගිනි ඇතනේ. අපි කේක් කමු. Cake, cake, cake. Cake, cake, cake. Cake, cake, cake. කේක් ජාති 3යි. චොක්ලට් කේක්, රිබන් කේක්, කොෆි කේක්. කේක් වලට රිබන් කේක් කන්නත් ආසයි. ආතේ දෙකටම ආසයි. ඉතින් හැමෝම හැම වර්ගෙටම ආසනම් බෙදා ගන්නකෝ. එහෙනම් අපි ෂෙයා කරගමු. සෙල්ලම් බඩු විතරක් නෙවෙයි. ගෙදර දොරේ වැඩ වුණත් අපි බෙදාගෙන කරන්න ඕනේ. පිරිමි ළමයි ගෙදර වැඩත් කරනවද? ගෙදර වැඩ කරන්නේ ගෑනු ළමයි විතරක් නෙවෙයි. පිරිමි ළමයිනුත් ඒවා බෙදාගෙන කරන්න ඉගෙන ගන්න ඕනේ. නියමයි එහෙනම්. සියට යමු. හුන්සි අද ඔයාගේ වැඩ ටික අපි ෂෙයා කරගෙන කරගන්න. එහෙනම් අම්මගේ වැඩ ටික අඩුවේ. චේනු, ඔයාට පුළුවන් ද මේ පිඟන් ටික සෝදලා දෙන්න? මට පුළුවන් කුස්සියතු ගන්න. නියමයිනේ. මං අලවල පොතු ගලවන්නම්. හොඳයිනේ. මට ඉක්මනට උයලා ඉවර කරන්න පුළුවන් අද. Let's share things. It's a good quality to show your kind heart. කවුද ඒ කතා කරන වැහෙන්නේ? ගිහින් බලමු. කවුද එළියේ ඉන්නවා බලන්න. මට ආරිම බඩගිනි. කන්න මොනාරි දෙනවද? අපි ගාව වැඩෙන් කෑම් තියනවද? එළියේ 100 කෙනෙක් ඉන්නවා. දෙමු අපි. අපි අත්තට පත් පිඟානක් දෙමු. ඔයාට කැම ටිකක් ගෙනාවා. ෆෝමපින් ස්තුතියි. අද ඔයාලට ගොඩක් සතුටු ඇති නේද? ඔව් හරිම සතුටුයි. අද නම් නියමයි. අපි උදව්කා. දැන් නම් ඉතින් අපි සතුටුයි.